හොඳට මතක තියාගන්න. අනිවාර්යෙන්ම ඔයාටත් වාරයක් එනවාමයි. ඔයාව පරාජිතයෙක් විදිහට දැකපු අයට, වගේම ඔයා අසාර්ථක මිනිසෙක් විදිහට දැකපු අයට, ඔයාව ජීවිතේ එක කාලයකදී ප්‍රතික්ෂේප කරපු අයට, ඒ වගේම ඔයාට කිසිම දෙයක් බැරි, කිසිම ටැලන්ට් එකක් නැති, කිසිම දෙයකට දක්ෂතාවයක් නැති කෙනෙක් විදිහට දැකපු අයට ඔයා හරියටම කවුද කියලා පෙන්වන්න ඔයාට වාරයක්, ඔයාට දවසක් එනවාමයි. සමහර වෙලාවට ඒ එන දවස එන වාරය අද නොවෙන්න පුළුවන්. සමහරවිට ඊළඟ මාසේ නොවෙන්න පුළුවන්, ඊළඟ සතියේ නොවෙන්න පුළුවන්, ඊළඟ අවුරුද්දේ නොවෙන්න පුළුවන්. හැබැයි ජීවිතයේ හැම මිනිසෙක්ටම එකම එක වාරයක් එනවා. ඔයා කවුද? තමන් හරියටම කවුද කියන එක පෙන්වන්න. සහ තමන් හරියටම කවුද කියන එක හොයාගන්න. අන්න එදාට මම අර කලින් කියපු ආව අසාර්ථක විදියට දැකපු ආව ප්‍රතික්ෂේප කරපු ආව නොසලකා හැරපු ආගේ ටැලන්ට් එකක් නොදකපු මිනිස්සුන්ට දැනගන්න පුළුවන් හරියටම ඔයා කවුද කියලා. ඒ දවස් වෙනකන් නිදි වර්ජිත රාත්‍රීන් පහු කරන්න වෙයි. සමහර වෙලාවට හිත රිදුණු රාත්‍රීන් පහු කරන්න වෙයි. දුක හිතුණු දවස් පහු කරන්න වෙයි. මේ හැම දෙයක්ම සතුටින් දරාගෙන, සිනහවෙන් ඒ හැම දෙයක්ම දරාගෙන ඉස්සරහට යන්න. ඔයාගේ වාරය දවසක එනවම තමයි.